මේ විරාමෙන් පසු විමර්ශන. පාසල් වේලාව තුල පාසල් භූමියේදී මත්ද්‍රව්‍ය භාවිත කළ බවට සැක කරමින් ඊයේ දහවල් අත්අඩංගුවට ගැනුණු ගණේමුල්ල ප්‍රදේශයේ ජාතික පාසලක සිසුන් 12 දෙනා අද පොලිස් ඇප මත මුදා හැරුණා. අදාළ මත්ද්‍රව්‍ය සිසුන් අතටපත් වූයේ කෙසේද යන්න තහවුරු කර ගැනීමේ පොලිස් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි. මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් අද අදාළ ජාතික පාසල වෙත පැමිණ මෙහි පරිපාලනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළා. මෙම පාසලේ පරිපාලනය සම්බන්ධයෙන් මෙවැනිම පරීක්ෂණයක් 2008 වසරේදී පැවති අතර එම පරීක්ෂණයේ නිර්දේශ ක්‍රියාත්මක නොකර අධ්‍යාපන අමාත්‍යාංශය ඉකුත් සැප්තැම්බර් මාසයේදී නැවත පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කළා. එම පරීක්ෂණය ලක්ටනම ලොප් වූයේ පරීක්ෂණ බලධාරියා ලෙස පත් කෙරුණු ජාතික පාසල් සම්බන්ධීකරණ අධ්‍යක්ෂවරයා හමුවේ සාක්ෂි දුන් මෙම පාසලේ ගුරුවරියන් දෙදෙනෙකුට අදාළ දින රාත්‍රියේදී එම අධ්‍යක්ෂවරයා දුරකථනයෙන් බැනවැදී තර්ජනය කළ බවට පොලිසිය හමුවේ පැමිණිලි ගොනුවීමත් සමගයි. අද මේ පාසල වෙත පැමිණි අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් හමුවේ කරුණු රැසක් අනාවරණ වී තිබෙනවා. එම නිලධාරීන් පැමිණෙන විට පැමිණීමේ ලේඛනවල නම් ලකුණු වී තිබුණු ඇතැම් සිසුන් පාසලේ රැඳී සිට නැහැ. ඇතැම් පන්තිවල පැමිණීමේ ලේඛනවල දෙවන වාරවසාන නිවාඩුව තුළද සිසුන්ගේ පැමිණීම ලකුණු කර තිබීම අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් හමුවේ අනාවරණ වූ කරුණු අතරට අයත්. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉකුත් වසරේදී මේ පාසලට ප්‍රදානය කළ රුපියල් ලක්ෂ 9ක් වටිනා වෙස් ඇඳුම් කට්ටල 20ක් නොමිලේ ලබා දිය යුතුව තිබියදී පාසලෙන් Tamanට ඒවා ලබා දුන්නේ එක් ඇඳුම් කට්ටලයක් සඳහා රුපියල් 20000ක් බැගින් වන පරිදි මුදල් අය කරගෙන බව සිසුන් අද අනාවරණ කර තිබෙනවා. මේ පාසලේ ගුරු මණ්ඩලයට අයත් එකම භික්ෂුන් වහන්සේ පසුගිය මාසයකටත් අධික කාලය තුල රාජකාරියට වාර්තා කර නොමැති බවද අද අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් හමුවේ අනාවරණ වුණා. මේ විද්‍යාලයට යන්න මේ අප්‍රසන්නයි. ඒ අවුරුදු 22ක සේවා කාලයක් තියෙනවා මට. ඉතින් අවුරුදු 22ක සේවා කාලයේදී මේ වගේ පිරිහීමටපත් වෙච්ච ඉස්කෝලයක් මම දැක්කේ නැහැ. ගුරුවරු කල්ලියක් හදාගෙන, සේවකයෝ කල්ලියක් හදාගෙන, ඒ ගුරුවරුන්ට සම්බන්ධ ශිෂ්‍යයෝ කල්ලියක් හදාගෙන, ඒ කල්ලිය මාර්ගයෙන් කරන මේ පරිපාලනයක් තමයි මේ ඉස්කෝලේ දකින්න ලැබෙනවා. මේ ක්ෂේත්‍රයේ නිලධාරීන්ටවත් උවමනාවක් නැහැ මේක නිසිතත්වයට ගේන්න. මේ පාසල සම්බන්ධයෙන් පැවැත්වෙන කවර හෝ පරීක්ෂණයක අරමුණ විය යුත්තේ 3000කට අධික දරු පිරිසකගේ උපරිම යහපත වෙනුවෙන් පාසලේ පැවැත්ම තහවුරු කිරීම මිස අන් කිසිවක් නොවන බව අධ්‍යාපන බලධාරීන් මෙවර හෝ අවබෝධ කර ගනීද? විමර්ශන අවධානයෙන්